හායි කොහොමද ඉතින් කට්ටියට ඔන්න එහෙමනම් ඇරෝ සීසන් 1 එකේ හතරවෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. ඉතින් ඔයාලට මතක නම් ඔලිවර් ක්වීන් අවුරුදු 5ක් පාළු දූපතක හිර වෙලා ඉඳලා නගරේ ආරක්ෂා කිරීමේ අරමුණින් නැවතත් ගෙදර ආවා. ඔලිවර් ඇරෝ විදියට නගරේ දූෂණය කරපු අයට දඩුවම් දෙන්න පටන් ගත්තා. ඉතින් අද එපිසෝඩ් එකට යන්න කලින් ඔයා අපේ channel එකට අලුත් තාමත් අපේ channel එක subscribe නොකරපු කෙනෙක් නම් අපේ YouTube channel එකත් subscribe කරන්න වගේම මේ වීඩියෝ එකටත් ඔයාගේ වටිනා ලයික් එක එකතු කරන්න අමතක කරන්න එපා. එහෙමනම් අපි යමු අද එපිසෝඩ් එකට. Even when you feel low, you can still go. Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to no, man, I still go. Go, 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 go. අද එපිසෝඩ් එක පටන් ගන්නේ ගිය එපිසෝඩ් එක ඉවරුණු තැනින්මයි. ඔලිවර් ඩෙත්ෂොට් කියන මිනිමරුව එක්ක සටන් කරලා එයාව නවත්තන්න සමත් වුණා. ඒත් ඔලිවර්ව හොයාගෙන මෙතෙන්ට ආපු ඩිගල්ස්ට ඩෙත්ෂොට්ගේ මරණීය විස සහිත වෙඩි වැදිලා. ඉතින් ඔලිවර් ඉක්මනටම ඩිගල්ස්ව එයාගේ බේස් එකට ගෙනල්ලා විෂනාශක දුන්නා. ඩිගල්ස්ට ආයි සිහිය එනකොට එයාට දකින්න ලැබුණේ මේ දවස්වල නගරයේ ප්‍රසිද්ධම විජලන්ටි එහෙමත් නැත්නම් කොල්ලකබාකාරයා විදියට ඉන්න ඔලිවර්ව. ඩිගස් ඔලිවර් දිහා පුදුමයෙන් බලාගෙන එයාගෙන් අහනවා එතකොට ඔයාද කබාකාරයා කියලා. ඔලිවර් ඕවේ මමයි කියලා කිව්වහම ඩිගස් ඔලිවර්ට පාරක් ගහන්න උත්සාහ කරන ගමන් කියනවා අවුරුදු 5ක් අර දූපතේ හිර වෙලා හිටියට පස්සේ තමුන්ගේ මොලේ නරක් වෙලාද කොහෙද කියලා. මේකට උත්තර දෙන ඔලිවර් කියනවා ඩිගල්ස් මට ඕනේ නම් ඔයාව ගෙදරට ගෙනියන්න තිබ්බා. එහෙමත් නැත්නම් ස්පිරිතාලයකට අරගෙන යන්න තිබ්බා. ඒත් මම ඔයාව මෙතෙන්ට එක්කගෙන ආවේ මොකද මට ඔයාගෙන් උදව් ඕනේ. මම දන්නවා ඔයා විශිෂ්ට හමුදා නිලධාරියෙක්. තමන් විතරක් ජීවත් වුණොත් ඇති කියලා හිතාගෙන සාමාන්‍ය මිනිසුන්ගේ බෙල්ල පාගගෙන උඩට යන ධනපතියෝ නිසා මේ නගරේ දූෂණය වෙලා. මම දැන් ඒ අයට විරුද්ධව සටන් කරලා ඒ අයගෙන් නගරේ බේරගන්න උත්සාහ කරනවා. ඒත් මට ඒකට ඔයාගෙන් උදව් ඕනි කියලා කියනවා. ඒත් ඩිගල්ස් නම් ඔලිවර්ගේ මේ යෝජනාවට කැමති වෙන්නේ නැහැ. ඔලිවර් තමුන් පොලිසි නිලධාරියෙක්වත් හමුදා නිලධාරියෙක්වත් නෙමේ මිනිමරුවෙක් විතරයි කියලා ඩිගල්ස් මෙතනින් යනවා. ඔලිවර් ආයෙත් ගෙදර යනවා. ගෙදරට එනකොට ලෝරල් මෙහෙට ඇවිල්ලා ලෝරල්ට වෙන්දේසි උත්සවයේදී සිදු වුණු වෙඩි තැබීම ගැන ආරංචි වෙලා. ඉතින් එයා ඇවිල්ලා ඉන්නේ ඔලිවර්ට අවුරක් නැද්ද කියලා දැනගෙන යන්න. ලෝරල් මේ වෙලාවේ ඔලිවර්ට බනිනවා ඔච්චර ආත්මාර්ථකාමී වෙන්න එපා කියලා. එකපාරටම වෙඩි තැබීමක් සිද්ධ වුණා. ඒත් එක්කම එතන ඉඳපු ඔලිවර් අතුරුදහම් ඔලිවර් ඔයාට අමතක වුණාට ඔයා ගැන වද වෙන ඔයාට කරදරයක් වුණාද කියලා දුක් වෙන පවුල කියලා කට්ටියකුත් ඔයාට ඉන්නවා. ඉතින් ඒ අය ගැන ටිකක් හිතන්න කියලා ලෝරල් තරහින්ම මෙතනින් යනවා. ඔව් ඉතින් වෙඩි තැබීම සිද්ධ වුණු ගමන්ම ඔලිවර් ඇරෝ විදියට ඝාතකයාගේ පස්සෙන් ගියා මිසක් එයාට තමන් හොඳින් ඉන්නවා කියලා පවුල අයට කියන්න වෙලාවක් ලැබුණේ නැහැනේ. තියා ලෝරල් දැන් ඇවිල්ලා ඔලිවර්ට කියපු දේ අහගෙන හිටියේ. ඔලිවර් තියාට කියනවා මේ අද දවසට දෙවනි වතාව මගේ යාළුවෙක් මං ගැන වැරදි විදියට හිතපු. ඔලිවර් නිදාගන්න එනවා. මේත් එක්කම එයාට ආයෙත් අතීතය මතක් වෙනවා. උගලකට අහුණු ඔලිවර්ව ආයෙත් අර දුනුකාරයා ඇවිල්ලා බේරගත්තා. ඔලිවර් එයාගේ පර්ස් එකේ තියෙන ලෝරල්ගේ ෆොටෝ එකක් දිහා බලාගෙන දුකින් ඉන්නකොට මෙතෙන්ට එන දුනුකාරයා කූඩුවක දාලා හිර කරපු කුරුල්ලෙක් ඔලිවර්ට දීලා චයිනීස් වලින් එක වචනයක් කියනවා. ඒත් මේ කිව්වේ මොකද්ද කියලා ඔලිවර්ට තේරුමක් නැහැ. හැබැයි ඉතින් එහෙමයි කියලා මේ මිනිස්සයා ඉංග්‍රීසි වලින් කතා කරන පාටකුත් නැහැ. මේත් එක්කම ඔලිවර් නිින්දෙන් නැගිටිනවා. එයා සාලේට එනකොට නංගි තාමත් ටීවී එක බල ඉන්නවා. ඔලිවර් අහනවා මොකක්ද බලන්නේ කියලා. තියා මේ වෙනකොට බලන්නේ නිවුස් එකක්. මේ නිවුස් එකේ කියන්නේ පීටර් ඩෙක්ලන් කියලා කෙනෙක් එයාගේ බිරිඳ කැමලිව ඝාතනය කරලා එයාගේ ඇඟිලි සලකුණු සහිත මරුණු කෙනාගේ ලේ තියෙන පිහියක් කුස්සිය තිබිලා හම්බ වෙලා තියෙනවා. මේ දේවල් එක මිනිමරුවා විදියට පීටර්ව අත්අඩංගුවට අරගෙන තියෙනවා. තියා ඔලිවර්ගෙන් අහනවා ඔයා කල්පනා කරන්නේ රෝලල් එක්ක සිද්ධ වුණු දේ නේද කියලා. ඔලිවර් තියාට කියනවා මම ඉස්සර ඉඳපු කෙනා නෙමෙයි. ඒත් ලෝලල් තාම මාව දකින්නේ පරණ කෙනා විදියටමයි. ඉතින් තියා ඔලිවර්ට කියනවා එහෙමනම් ඔයා දැන් මොන වගේ කෙනෙක්ද කියලා එයාට පෙන්වන්න කියලා. පහුවෙනිදා ඔලිවර් නැගිටලා එනකොට ඩිගල්ස් වෙනුවට වෙන අලුත් බොඩිගාඩ් කෙනෙක් ඇවිල්ලා. ඕ ඉතින් ඩිගල්ස් අස් වෙලා ඔලිවර්ගේ බැල්මෙන්ම තේරෙනවා මේ අලුත් බොඩිගාඩ්ටත් ඔලිවර්ව එපා වෙනවා කියන එක. ඔලිවර් එයාගේ අලුත් බොඩිගාඩ්ට මම තව ටිකකින් නගරයට යනවා. ඒ නිසා කාර් එක ලෑස්ති කරගෙන ඉන්න කියලා කියනවා. ඉතින් කොල්ලා කාර් එක ලෑස්ති කරගෙන ඔලිවර් එනකම් බලාගෙන ඉන්නකොට ඔලිවර් බයික් එකක් අරගෙන මෙයාගේ ඉස්සරහින්ම එයාව මග ඇරලා පිටත් වෙලා යනවා.
ඔලිව එන්නේ එයාගේ බේස් එකට. ඔලිව කලින් දවසේ තියා ටීවී එකෙන් බල ඉඳපු නිවුස් එක ගැන විස්තර හොයලා තියෙනවා. ඔව් ඒ කියන්නේ පීටර් ඩෙක්ලන් කියලා කෙනෙක් එයාගේ බිරිඳ කැමිලිව ඝාතනය කරපු නිවුස් එක. පොලිසියට මුලින්ම එයාට විරුද්ධව ලොකු සාක්ෂි නොලැබුණත් ටික වෙලාවක් ගේ පරීක්ෂා කරද්දී පීටර් ඩෙක්ලන්ගේ ඇඟිලි සලකුණු සහිතව මැරුණු කෙනාගේ ලේ තිබ්බ පිහියක් අම්බ වෙලා. මේකත් එක්ක පීටර් කියන කෙනාව තමන්ගේ බිරිඳව ඝාතනය කිරීමේ වෙනුවෙන් වැරදිකරු වෙලා තියෙනවා. හැම සාක්ෂියක්ම එයාට විරුද්ධව තමයි තියෙන්නේ. ඒත් ඔලිවර්ට මේ කේස් එක ගැන එක දෙයක් නිසා අමුත්තක් දැනෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ මොකද කිව්වොත් ඝාතනයට ලක්වුණු කැමලි වැඩ කළා තියෙන්නේ ජේසන් බෝඩර් කියලා කෙනෙක්ට. මේ ජේසන් බෝඩර් ඔලිවර්ගේ ලයිස්තුවෙත් ඉන්න කෙනෙක්. සරලවම කිව්වොත් අපරාධකාරයෙක්. ඉතින් ඔව් ඔලිවර්ගේ සැකය හරියටම හරි. මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ ජේසන් බෝඩර්ව. එයා තමයි එයාගේ වැඩවලට බාධාවක් වුණු එයාගේ ළඟ වැඩ කරපු කැමලිව මරවල. කැමලිගේ ඝාතනයේ වැරදිකරු විදියට එය කැමලිගේම නිර්දෝෂී සැමියා පීටර් ඩෙක්ලන්ගේ පිටට සාක්ෂිචාරවල එයාව හවු කරලා තියෙන්නේ. ඔලිවර් තමන්ටම කියාගන්නවා ජේසන් බෝඩර් තමයි ඇත්ත ඝාතකයා. ඒ කියන්නේ අහිංසක මිනිස්සෙක්ට නිකරුණේ මරණ දණ්ඩනය නියම වෙනවා. දැන් හැමදේම හරිගස්සන්න වෙලාව හරි. මුලින්ම පීටර් ඩෙක්ලන්ට හොඳ නීතිඥයෙක් ඕන වෙනවා. ඕව ඉතින් ඒ ලෝරල් තමයි. ඔලිවර් කොලකබාකාරයා විදියට ලෝරල්ගේ ගෙදරට ඇවිල්ලා එයා එනකම් හැංගිලා බලාගෙන ඉන්න. ලෝරල් ගෙට ඇවිල්ලා ලයිට් එක දාන්න බලනකොට දැන් ලයිට් වැඩ නැහැ. ඒ වගේම එයාට දැනෙනවා කවුරුහරි කෙනෙක් අඳුරේම එයා දිහා බලාගෙන ඉන්නවා කියලා. ලෝරල් ඉක්මනටම ගේ ඇතුළේ තිබ්බ තුවක්කුවක් අරගෙන ඒ පැත්තට දික් කළා තමන් කවුද කියලා අහනවා. ආඳුරෙන් එළියට එන ඔලිවර් එයාගේ කටහඬ වෙනස් කළා කතා කරන්න පටන් ගන්නවා. මම ආවේ ඔයාලට කරදරයක් කරන්න නෙමෙයි. ඒ වගේම මම ඔයා හිතාගෙන ඉන්නව වගේ නිකම්ම අපරාධකාරයෙකුත් නෙමේ. පීටර් ඩෙක්ලන් තව දවස් දෙකකින් ඒ කියන්නේ පැය 48කින් මරණ දණ්ඩනයට ලක් වෙනවා. ඒත් මට හිතෙන විදියට එයා නිර්දෝෂී කෙනෙක්. මැරුණු කැමලි වැඩ කළා තියෙන්නේ ජේසන් බෝඩර්ට. කැමලි බෝඩර් ගැන දෙයක් එලි කරන්න උත්සාහ කළා තියෙනවා. මේ නිසා ජේසන් බෝඩර් තමා කැමලිව ඝාතනය කරලා පීටර්ව ඒ වැරද්දට අහු කරලා තින්නේ. දැන් ඔයා එයාට උදව් කරන්න ඕනේ. ලෝරල් අහනවා මේ නගරයේ දසදහස් ගණනක් නීතිඥයෝ ඉද්දී ඇයි මල්ලකටම ආවේ කියලා. ඔලිවර් ලෝරල්ට කියනවා මොකද මම දැක්කා ඔයා හරි දේ වෙනුවෙන් අතහරින්න නැතුව සටන් කරනවා. ඒ නිසා මට විශ්වාසයි ඔයා අහිංසක මිනිස්සෙක්ට නිකරුණේ මැරෙන්න දෙන එකක් නැහැ කියලා. ඔලිවර් මෙතනින් යනවා. ලෝරල්ට කොහොමඩවත් එතන ඉඳපු කොලකබාකාරයා ඔලිවර් කියලා නම් අඳුනගන්න පුළුවන් උනේ නැහැ. ඒත් ඔලිවර් කිව්ව දේ ඇත්ත. ලෝරල් කොහොමඩවත් නිකරුණේ අහිංසක මිනිස්සෙක්ට මැරෙන්න දෙන්නේ නැහැ. එයා පහුවෙනිදම එනවා මේ පීටර් කියන කෙනාව මුණ ගැහෙන්න. පීටර් ඩෙක්ලන් කියනවා මම කවදාවත් මගේ බිරිඳව මගේ දුවගේ අම්මව මරන්නේ නැහැ. මම යාව මැරුවේ නැහැ. ලෝරල් පීටර්ගෙන් අහනවා එතකොට ඔයාට විරුද්ධව තියෙන ප්‍රබල සාක්ෂි ඔයාගේ ඇඟිලි සලකුණු සහිතව ඝාතනයට පාවිච්චි කරපු පිහියක් හොයාගත්තා. ඒ විතරක් නෙමේ අසල්වැසියෝ පවා සාක්ෂි දීලා තියෙනවා. ඒ දවසේ ඔයාලා දෙන්න සෑහෙන සද්දෙන් දඬු කරනව ඇහුණා කියලා. පීටර් කියනවා ඔව් අපි දඬු කරා. කැමලි දැනගෙන තියෙනවා එයාගේ බොස් ජේසන් බෝඩර් එයාගේ කම්පැනි එකෙන් අයින් කරන විස අපද්‍රව්‍ය නිකම්ම කිසිම විධිමත් ක්‍රමවේදයකින් තොරව කැලේට බැහැර කරනවා කියලා. ඉතින් කැමලි ජේසන් බෝඩර්ට විරුද්ධව සාක්ෂි එකතු කරගෙන එයාගේ සුපර්වයිසර්ට ඒ දේවල් කියන්න ඕන කියලා තීරණය කළා. ඒත් ඉතින් මේ දේවල් වලට මැදිහත් වෙලා අපේ පවුලට කරදරයක් වෙයි කියලා මම බය වුණා. ඒ නිසා තමයි ඒ දවසේ අපි දෙන්න අතර බහින් බස් වීමක් ඇති වුණේ. මම ඉතින් පහුවෙනිදා එයාගෙන් උණු දෙයට සමාව ගන්න. ඒත් මම එයාව හොයාගෙන ළමයාගේ කාමරයට යනකොටත් එයාව මරලා දාලා මම ඉක්මනටම පොලිසියට කතා කළා. මම මිනිමරුවෙක් නෙමෙයි කියලා කියනවා. අනෙක් අතට වොල්ටර් දවල් කෑමට ආවේ නැති නිසා මොයිරා ඔෆිස් එකට එනවා. මේ වෙනකොට වොල්ටර් පණ දාගෙන මිලියන 2.6ක් හොයනවා. වොල්ටර් හොයාගෙන තියෙනවා එයාලගේ කම්පැනි එකේ මිලියන 2.6ක ඉතා විශාල මුදලක් මිසින් වෙලා තියෙනවා කියලා. වොල්ටර් මෙහෙම දෙයක් ගැන හොයන්න පටන් ගන්න කියලා දැනගත්තාම මොයිරාගේ මූණ වෙනස් වෙනවා. ලෝරල් එනවා පොලිසියට. ඩිටෙක්ටිව් ලාන්ස් නෙමෙයි මේ ඝාතනයේ බාරගෙන වැඩ කළේ. ඒ වුණාට විස්තර ඉල්ලුවාම එයා අදාළ විස්තර ටික හොයලා ලෝරල්ට ගෙනල්ලා දෙනවා. ලෝරල් ඩිටෙක්ටිව් ලාන්ස්ගෙන් අහනවා මැරුණු කැමේලියා ජේසන් බෝඩර්ගේ ආයතනයේ වැරැද්දක් ගැන එයාගේ සුපර්වයිසර්ට පැමිණිලි කළා කියලා මට ආරංචියක් ලැබුණා. පොලිසිය ඒ ගැන ඒ සුපර්වයිසර්ගෙන් ප්‍රශ්න කළා තිබ්බද කියලා. ඩිටෙක්ටිව් ලාන්ස් කියන විදියට සුපර්වයිසර්ගෙන් පොලිසිය ප්‍රශ්න කළා තියෙනවා. ඒත් එයා කියලා තින්නේ එයා එදා දවසටම කැමේලිව මුණ ගැහුනේ නෑලු. ඊළඟට අපිට පෙන්වන්නේ ඩිගල්ස් වයි එයාගේ සහෝදරිය. ඔව් ඉතින් මම ගිය එපිසෝඩ් එකේ සහෝදරිය කියලා හැඳින්වුවට ඇත්තටම මේ ඩිගල්ස්ගේ සහෝදරිය නෙමෙයි නෑනා.
ඒත් ඉතින් ලේසියට මම නංගි විදියට හඳුන්වන්නම්. ඩිගල්ස්ගේ අතේ තුවාලයක් ඇතිවුලා තියෙනවා කියලා දැක්කාම ඒක උනේ කොහොමද කියලා අහනවා. ඒත් ඩිගල්ස් තාමත් ඒකට හරියට උත්තර දෙන්න යන්නේ නැහැ. ඔන්න මේ වෙලාවේ ඔලිවර් මෙතෙන්ට එනවා. ඩිගල්ස්ව මුණ ගැහෙන්න. ඒකත් එයාගේ අලුත් බොඩිගාඩ් එක්ක ඔලිවර් ඩිගල්ස්ගෙන් අහනවා ඔයා මොකද කරන්නේ මගේ යෝජනාවට කැමතිද කියලා. ඩිගල්ස් ඔයා මට උදව් කරනවා කියන්නේ හමුදා සමාජිකයෙක් විදියට ඔයා එතන කරන්න හදපු දේම තමයි වෙනස් විදියකට කරනවා කියන එක. ඔලිවර් එයාගේ ලිස්ට් එක ලියලා තියෙන පොඩි ඩයරිය පෙන්නලා කියනවා මේක මම ගත්තේ මගේ තාත්තා බලදාන වෙලාවේ එයාගේ සාක්කුවේ තිබිලා. ඕව ඉතින් ඔලිවර් මේ වෙලාවේ ඇත්තටම එයාගේ තාත්තා මෝද ගිල්ලලා මැරුණේ නැහැ. එයා Tamanට අවස්ථාව අරගෙන දෙන්න සියදිවි නසාගත්තා කියන ඇත්තත් එලි කරනවා. ඔලිවර් ඩිගල්ස්ට කියනවා ඔයාගේ මල්ලිව මීට අවුරුදු කිහිපයකට කලින් කෙනෙක් මරලා දැම්මා නේද? ඒ කෙනාව මම තමයි ළඟදී නැවැත්තුවේ. මේ ලිස්ට් එකේ ඉන්න අයව නවත්තන්න පොලිසියවත් අධිකරණයවත් කවදාවත් වැඩ කරන්නේ නැහැ. ඒ නිසා හොඳට කල්පනා කරලා මාත් එක්ක එකතු වෙන්න. අපිට ගොඩක් මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් ඔලිවර්. එහෙනම් මම ටොයිලට් එක පැත්තට ගිහින් එන්නම් කියලා යනවා. ඉතින් ඔලිවර්ගේ බොඩිගාඩ් ටික වෙලාවක් බලාගෙන ඉන්නවා. ඔලිවර් ආයෙත් එනකම් ඩිගල්ස් නම් දන්නවා ඔලිවර් ටොයිලට් එකට කියලා ගියාට මේ වෙනකොට එයා මේ පෙත්ත පළාතකවත් නැහැ පැනලා ගිහින් ඉවරයි කියලා. ඉතින් අන්තිමේට බලාගෙන ඉඳලා බැරි තැන ඩිගල්ස් මේ අලුත් බොඩිගාඩ් එක කියනවා දැන් ඔයා බලන් හිටියට වැඩක් නැහැ. එයා මේ වෙනකොටත් ගොඩක් දුර ගිහිල්ලා ඉවරයි කියලා. වෝල්ටර් මේ වෙනකොට එයාගේ කම්පැනි එකෙන් අතුරුදහන් වුණු මිලියන 2කට මොකද්ද උනේ කියලා පණ දාගෙන හොයනවා. බැරිම තැන මොයිඩ ඇවිල්ලා වෝල්ටර්ට කියනවා දැන් ඉතින් තවත් ඒ ගැන හොයන්න කරදර වෙන්න එපා. ඇත්තටම අවුරුදු 3කට කලින් මමයි ඒ සල්ලි අරගත්තේ. ඒක මගේ යාළුවෙක්ගේ ව්‍යාපාරයකට මම ආයෝජනය කරා කියලා කියනවා. වෝල්ටර්ටත් පුදුමයි මෙයා මෙච්චර ලොකු මුදලක් මොන මගුලකට ගත්තද කියලා. ඔලිවර් ආයෙත් කබාකාරයා විදියට ලෝරල්ව මුණ ගැහෙන්න එනවා. ලෝරල් ඔලිවර්ට කියනවා ඔයා හරි මටත් හිතෙන විදියට පීටර් මිනි මරුවෙක් නෙමෙයි. එයා අහිංසකයි. ඒත් එයාව බේරගන්න එක ලේසි නෑ. වැරුණු කැමිලි ජේසන් බෝඩර් එයාගේ ආයතනයෙන් ඉවත් ගන්න විශාපද්‍රව්‍ය කැලේට බැහැර කරනවා කියන එක එයාගේ සුපර්වයිසර්ට කියලා තියෙනවා. ඒත් ඒ සුපර්වයිසර් පොලිස් ප්‍රශ්න කිරීම වලදී එහෙම දෙයක් පිළි අරගෙන නැහැ. එහෙමනම් දැන් මං එයාගෙන් ප්‍රශ්න කරන්නම් කියලා ඔලිවර් පිටත් වෙනවා. වෝල්ටර් පොඩි වැඩකට ෆිලිසිටිට කතා කරනවා. ඔයාලට මතක ඇතිනේ ඔලිවර් ගිය එපිසෝඩ් එකේදී මෙයාගෙන් උදව් ගන්න අහවා. වයින් කම්පැනි එකේ තාක්ෂණික අංශයේ සුපිරිම වැඩෙක් මෙයා. ඒ නිසා තමයි වෝල්ටර් මෙයාට එන්න කියන්නේ. ඒත් ඉතින් එන්න කිව්වේ ඇයි මොකටද කියලා අහන්නේ නැතුව ෆිලිසිටි එකපාරටම ඔහේ කියවන්න පටන් ගන්නවා මිස්ටර් වෝල්ටර්. ඔයාට මාව එහෙම අස් කරන්න බෑ. මම ඔයාලගේ හොඳම සේවකයෙක්. ඒ නිසා මාව අස් කරොත් ඔයාලටම තමයි පාඩුවක් වෙන්නේ. වෝල්ටර් ෆිලිසිටිට කියනවා හරි ඉතින් මම ඔයාට කතා කළේ අස් කරන්න නෙමෙයි වෙන වැඩකට. මීට අවුරුදු 3කට කලින් අපේ ආයතනයට අයිති මිලියන 2.6ක ලොකු මුදලක් වැරදි විදියට පාවිච්චි කරලා තියෙනවා. ඒක කළා තියෙන්නේ මගේ වයිෆ්. එයා කිව්ව විදියට එයා ඒ සල්ලි වෙන ආයතනයක ආයෝජනය කරලා තියෙනවා. දැන් ඔයා ඒ සල්ලි වලට මොකද උනේ කියලා සම්පූර්ණ විස්තරය හොයලා බලන්න ඕනේ. හරියටම කිව්වොත් හාරලා ගන්න ඕනේ. ඉතින් ෆිලිසිටි මාව අයින් නොකරුවට ස්තුතියි කියාගෙන මෙතනින් යනවා. මේ වැඩේ ඉක්මනටම කරලා දෙන්නම් කියලා. ඔලිවර් අර සුපර්වයිසර් කාර්යව අල්ලගෙන රේල් පාර මැද්දට ගෙනල්ලා මහන්චු දානවා. ඊළඟට එයාට කියනවා දැන් 10යි කාලේ කෝච්චියට වෙලාව හරි. එහෙමනම් දැන් මට ඇත්ත කියන්න. තමුන් පීටර් ඩෙක්ලන්ව මරණයට යවන්න උත්සාහ කරන්නේ ඇයි කියලා. මේ කෙනා කියනවා ජේසන් බෝඩර් මට සල්ලි දුන්නා. කැමිලි මාව හම්බ වෙන්න ආවේ නැහැ. මුකුත්ම කිව්වෙත් නැහැ කියලා පොලිසියට කියන්න කියලා. කැමිලි මට ජේසන් බෝඩර් එයාගේ කම්පැනි එකෙන් කැලේට විෂ සහිත අපද්‍රව්‍ය දානවා කියලා ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි තියෙන ෆයිල් එකක්ම දුන්නා. කරුණාකරලා මාව නිදහස් කරන්න. ඔයාට ඒ ෆයිල් එක මගේ ඔෆිස් එකෙන් ගන්න පුළුවන්. ඉතින් ඔලිවර්ට ඕන දේ ලැබුණු නිසා ඔලිවර් රේල් පාරෙන් මෙයාව අහකට දාලා ඒ ෆයිල් එක අතට ගන්නවා. ඊළඟට අපිට පෙන්වන්නේ ආයෙත් අතීතය. ඔලිවර්ට මේ වෙනකොට හොඳටම බඩගිනි චයිනීස් දුනුකාරයා නම් කුරුල්ලෙක්ව මරාගෙන හොඳට කන ගමන් ඉන්නේ. ඉතින් ඔලිවර් එයාගෙන් කෑල්ලක් ඉල්ලනවා. ඒත් මේ මිනිස්සයා ඔලිවර්ව පැත්තකට තල්ලු කරලා එයා ඔලිවර්ට ගෙනල්ලා දුන්නු පණ පිටින් ඉන්න කුරුල්ලව පෙන්නලා එයාව මරාගන්න ගන්න කියලා ඉංගියකින් කියනවා. ඒත් ඉතින් ඔලිවර්ට එහෙම දෙයක් කරන්න හිත හදාගන්න බෑ. ඔලිවර් එයා ගත්තු ෆයිල් එක ගෙනල්ලා ලෝරල්ට දෙනවා. ලෝරල් කියනවා මට මේ විදියට මගේ ක්ලයන්ට් කෙනෙක්ව බේරගන්න අවශ්‍ය තොරතුරු අහසින් කඩාපාත් වුණා වගේ අතර ලැබුණු පළවෙනි වතාව මේක. මම හිතුවේ හැම දෙයකටම වඩා නීතිය උඩින් තියෙනවා කියලා. නීතිය පූජනීයයි කියලා.
ඒත් දැන් මට හිතෙනවා සමහර විට ආත්මාර්ථකාමී මිනිස්සුන්ගේ පයට පෑගිලා ඉන්න අහිංසක මිනිස්සු වෙනුවෙන් ඔයා වගේ කෙනෙකුත් ඉන්න ඕනේ කියලා. ඉතින් ඔලිවර් ආයෙත් ගෙදර එන්නේ මේ දේත් එක්ක සතුටින්. ලෝරල්ගේ තාත්තා ලාන්ස් ඇවිල්ලා එයාට කියනවා මැටි ඒ කියන්නේ ඔයා දැන් පනදාගෙන නිදහස් කරන්න හදන මිනිස්සයාගේ කේස් එකේ කෙනෙක්. එයා පොලිසියට පැමිණිලි කරලා තියෙනවා කලින් දවසේ කොළ කබාකාරයා එයාට තර්ජනය කළා කියලා. මම හිතන්නේ කබාකාරයාට ඒ මිනිස්සයාගේ තොරතුරු දුන්නේ ඔයා. දැන් ඔයා අපරාධකාරයෝ එක්ක වැඩ කරනවද කියලා ලෝරල් කියනවා. පොලිසියේ අය එයාලගේ වැඩේ හරියට කළා නම් අපරාධකාරයෙක් එක්ක එකතු වෙලා මට වැඩ කරන්න වෙන්නේ නැහැ. අහිංසක මිනිස්සෙගේ ජීවිතේ බේරගන්න ඕන නිසායි මම මේ දේවල් කරන්න කියලා. ඒ ඩිටෙක්ටිව් ලාන්ස් කොහොමදවත් හිතුවේ නෑ මේ වගේ වැඩක් ලෝරල් කරයි කියලා. ලෝරල් උසාවියට ෆයිල් එක දෙනවා. ඒත් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. දැන් පීටර් ඩෙක්ලන්ට මරණ දන්නේ පනවලා ඉවරයි. නැතන් මේ ෆයිල් එකේ සාක්ෂි තියෙන්නේ ජේසන් බෝඩර් විෂ අපද්‍රව්‍ය නීති විරෝධී විදියට පරිසරයට පැහැර කරනවා කියලා මිසක් පීටර් ඩෙක්ලන් නෙමෙයි කැමිලෝ මැරුවේ කියලා ඔප්පු වෙන විදිහේ සාක්ෂි නෙමෙයි. ජේසන් බෝඩර් දැන් හොඳටම බය වෙලා ඉන්නේ කැමිලිගේ ඝාතනයට පීටර්ව අල්ලලා බේරෙන්න හැදුවට එයාගේ කම්පැනි එකෙන් පරිසරයට විෂ අපද්‍රව්‍ය බැහැර කරනවා කියලා සාක්ෂි පිටින්ම ලෝරල් ගාව තියෙනවා. ඉතින් එක කේස් එකකින් බේරුණත් එයාට අනිවාර්යෙන්ම ලෝරල්ගෙන් ගැලවීමක් නම් හම්බ වෙන්නේ නැහැ. ඉතින් පළවෙනි පියවර විදියට මෙයා තීරණය කරනවා හිරේ ඇතුළේදීම පීටර් ඩෙක්ලන්ව මරලා ඉවරයක් කළා දාන්න. ලෝරල් සිද්ධ වුණු දේ ඔලිවර්ට කියනවා. ඒ අනුව දැන් පීටර් ඩෙක්ලන්ව මරණ දණ්ඩනයෙන් බේරගන්න පුළුවන් එකම ක්‍රමය ජේසන් බෝඩර් තමන් තමයි කැමලිව ඝාතනය කරේ කියලා පාපොච්චාරණය කරන එක. ෆෙලිසිටි වෝල්ටර් ඉල්ලපු විස්තර ටික හොයාගෙන එනවා. ඒ විස්තර අනුව නම් මොයිරා කුයි කම්පැනි එකෙන් ගත්තු සල්ලි ටෙම්පස් කියලා ආයතනයකට ආයෝජනය කළා තියෙනවා. ඒ දිනින් තාක්ෂණිකව ගත්තොත් එහෙම ආයතනයක් කොහෙවත් ලියාපදිංචි වෙලා නැහැ. සරලව කිව්වොත් එහෙම ආයතනයක් ඇත්තෙම නැහැ. හැබැයි මේ නමින් 2009 දී ස්ටාලින් සිටි එකේ එක ගබඩාවක් අරගෙන තියෙනවා. ඔලිවර් එනවා ජේසන් බෝඩර් ළඟට. ඔලිවර් මෙයාට තර්ජනය කරනවා දැන් තමුන් පොලිසියට ඇත්ත කියලා යටත් වෙන්න ඕනේ. තමුන් තමයි පීටර් ඩෙක්ලන්ගේ බිරිඳව ඝාතනය කළේ කියලා. ඒ ජේසන් බෝඩර් කියනවා මම කොහොමටවත් ඒක කරන්නේ මම දන්න ඔයාට මාව මරන්න බෑ කියලා. මම නැත්තම් කොහොමත් තමුන්ට පීටර්ව බේරගන්න බෑ. ඔලිවර් මෙයාගේ එක අතකට ඊතලයක් විදිනවා බිත්තියේ ඇමිනෙන විදියට. ඔන්න මේ වෙලාවෙම ජේසන් බෝඩර්ට කෝල් එකක් එනවා. ඔලිවර් කියනවා දැන් ওই කෝල් එක ආන්සර් කරන්න ඕනේ. හැබැයි තම සාමාන්‍ය විදියට කතා කරන්න ඕනේ. ඉතින් ජේසන් බෝඩර්ට එන මේ කෝල් එකෙන් කියන්නේ අපේ වැඩේ හරි තාපයක් යද්දී ඌ ඉවරයි කියලා. කෝල් එක කට් කරාට පස්සේ ඔලිවර් අහනවා මොකද්ද ඒ කතාවේ තේරුම කියලා. සද්ද බද්ද ඉවරයි. ඉතින් එයා බයටම කියනවා පීටර් ඩෙක්ලන් හිරේදිම ඝාතනය කරන්න ලෑස්ති කියලා. ලෝරලුත් මේ වෙනකොට ඉන්නේ අයන් හයිට් වල. පීටර්ව බේරගන්න ඔලිවර් ගාඩ් කෙනෙක් විදියට බන්ධනාගාරයට ඇතුළු වෙනවා. අනික අතට එකපාරටම පීටර් ලෝරල් දෙන්න ඉන්න හරිය තියෙන කූඩු ඇරෙනවා. මේත් එක්කම ලොකු කලබලයක් ඇති වෙනවා. ජේසන් බෝඩර් එවපු ඝාතකයා උත්සාහ කරන්නේ මේ කලබලය අස්සේ පීටර්ව මරලා දාන්න. ඉතින් ඒ වෙනුවෙන් තමයි කූඩු ඇරලා මේ තරම් ලොකු කලබලයක් ඇති කළේ. නිදහස් වුණු හිරකාරයෝ කලබලයක් ඇති කළා පොලිසිය අයට පහර දෙන්න පටන් ගන්නවා. මේ නිසා ලෝරල්ගේ පීටර්ගේ ආරක්ෂාවට දැන් කවුරුත්ම නැහැ. මේත් එක්කම ඔලිවර් පොලිස් නිලධාරියෙක් විදියට ඇඳගෙන ඇවිල්ලා මේ දෙන්නව පැත්තකට එක්කගෙන යනවා. ඒත් එකපාරටම හැංගිලා ඉඳලා ඔලිවර්ට පහරක් ගහපු ජේසන්ගේ ඝාතකයා ලෝරල්ගේ ඇඟට පැනලා එයාව මරන්න හදනවා. මේක දගෙන ඔලිවර්ට හොඳටම කේන්ති ගිහින් අනිත් පැත්තට නැගිටලා මේ මිනිස්සයා බිම පෙරලගෙන පහර දෙන්න පටන් ගන්නවා. ඔලිවර්ගේ මේ බිහිසුණු කේන්තිය දැකලා ලෝරල් හොඳටම බය වෙනවා. එයා කොහොම හරි ඔලිවර්ව පැත්තකට ඇදලා ඔලිවර්ගේ අතින් මේ මිනිස්සයා මැරෙන එක නවත්ත ගන්නවා. මේත් එක්කම පොලිසිය ලොකු පිරිසක් ඇවිල්ලා කලබල කරන හිරකාරීන්ව ආයෙත් කූඩු වලට දාන්න පටන් ගන්නවා. එයාලා ඇවිල්ලා ජේසන් බෝඩර් එවපු ඝාතකයාවත් අල්ල ගන්නවා. ඔලිවර්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද එයා මෙතෙන්ට ආවෙත් ගාඩ් කෙනෙක් විදියටනේ. ඒ නිසා එයා ඒ විදියටම ෂේප් එකේ මෙතනින් කැපෙනවා. ඩිටෙක්ටිව් ලාන්ස් ඉක්මනටම එනවා. ලෝරල්ට කරදරයක් වෙලා නැති එකගෙන එයා සතුටු වෙනවා. මේ වෙනකොට පොලිසිය හැමදේම තේරුම් අරගෙන ඉවරයි. ඇත්තම මිනිමරුවා කවුද? පීටර් ඩෙක්ලන් නෙමෙයි කියන එකත් පොලිසිය දැන් දන්නවා. ලෝරල් තාත්තට කියනවා ඔයා හරි. ආකාරය කියන්නේ අපරාධකාරයෙක් මිනිමරුවෙක් විතරයි. මම එයාව වැරදියට තේරුම් ගත්තා කියලා කලින් ලෝරල් තාත්තට කිව්ව දේවල් වලට සමාව ගන්නවා. ඔලිවර් මේ හැමදේම හැංගිලා අහගෙන ඉන්නේ. ඔලිවර්ට ආයෙත් අතීතේ මතක් වෙනවා.
කුරුල්ලා මරන්න තරම් හිත හදාගන්න බැරි වුණත් අවසානයේ බඩගින්න නිසා ඔලිවර් මේ කුරුල්ලා මරනවා. වොල්ට එනවා ඒ ගබඩාවට. ගබඩාව දොරට පාස්වර්ඩ් එකක් දාලා තියෙනවා. වොල්ට කීප සැරයක් උත්සාහ කළා අන්තිමේදී හරිම පාස්වර්ඩ් එක එන්ටර් කරලා ගබඩාවට ඇතුළු වෙනවා. මේ ගබඩාව ඇතුළේ තියෙන දේ දැක්කාම වොල්ට සෑහෙන පුදුම වෙනවා වගේම දැක්ක දේ මොකක්ද කියලා එයාටවත් විශ්වාස කරගන්න බැරි වෙනවා. මේ ගබඩාව ඇතුළේ තියෙන්නේ මීට අවුරුදු 5කට කලින් ඔලිවර් වගේම රොබර්ට් ක්වීන් දෙන්නා අනතුරකට ලකුණු ඒ බෝට්ටුව. හරියටම කිව්වොත් ඒ බෝට්ටුවේ කොටස් ටික. ඩිටෙක්ටිව් ලාන්ස්ට මේ වෙනකොට එක දෙයක් නෝට් වෙලා තියෙනවා. ඉතින් එයා ඉක්මනටම කලින් දවසේ වෙන්දේසියේ තිබුණු ගොඩනැගිල්ලේ හැම මුල්ලකම CCTV පරීක්ෂා කරනවා. එතනදී ඩිටෙක්ටිව් ලාන්ස් හොයාගන්නවා ඔලිවර් කුණු බක්කියෙන් මොන හරි දෙයක් අරගෙන කලබලයේ අස්සෙන් දුවලා යනවා. පීටර් ඩෙක්ලන්ව නිදහස් වෙනවා. ජේසන් බෝඩර්ගේ ජාවාරම් එයා විෂපද්‍රව්‍ය පරිසරයට බැහැර කරා කියලා සාක්ෂිත් එක්කම මේ වෙනකොට ඔප්පු වෙලා ඉවරයි. ඉතින් ඔලිවර් එයාගේ ලිස්ට් එකෙන් ජේසන් බෝඩර්ව අයින් කරනවා. මේත් එක්කම එයාට ආයෙත් අතීතය මතක් වෙනවා ඔලිවර්. එයා මරපු කුරුල්ලව කන ගමන් ඉන්නේ චයිනීස් කෙනා ඔලිවර් ළඟට ඇවිල්ලා කලින් එයා කුරුල්ලව පෙන්නලා කියපු චයිනීස් වචනයම කියනවා. ඔලිවර් මෙයාට කියනවා ඔව් කුරුල්ල තමයි කියලා. චයිනීස් කෙනා ඔලිවර්ට ඉංග්‍රීසියෙන් කියනවා. ඒ වචනේ තේරුම කුරුල්ල කියන එක නෙමෙයි ජීවත් වීම කියන එක. ජීවත් වෙන්න ඕනේ නම් ඔයාට මරන්න සිද්ධ වෙන අවසාන කුරුල්ලා මේ කුරුල්ලා නෙමෙයි. අනිත් එක මේ පින්තූරේ ඉන්න කෙනාව දැන් ඔයා අමතක කරලා දාන්න ඕනේ කියලා කලින් ඔලිවර් බල ඉඳපු ලෝරල්ගේ පින්තූරය පෙන්නනවා. මොයිරා කාටත් හොරෙන්ම එයා කලිනුන් මුණ ගැහුණු කෙනාවම මුණ ගැහෙන්න එනවා. ඒත් මේ වතාවේ අපිට මේ කෙනාගේ මූණ පැහැදිලිව පෙන්නෙනවා. මේ කෙනා මොයිරට කියනවා ඔයා කලබලෙන් වගේ ඉන්නේ. කලබල වුණාට කමක් නැහැ. මොකද දැන් අපි හැමෝටම ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා එයා පොලිසිය මීඩියා එකට දාලා තියෙන කොලකබාකාරයාගේ පින්තූරය පෙන්නෙනවා. මේ කෙනා මොයිරට කියනවා මේ මිනිස්සයා ඉලක්ක කරන්නේ පෝසත් අයව. එහෙම තමයි පීටට පේන්නේ. ඒත් ඇත්තටම ඌ ඉලක්ක කරන්නේ ලිස්ට් එකේ ඉන්න අයව කියලා. ඊළඟට අපිට පෙන්වන්නේ ඔලිවර්ව. ඩිගල්ස් එනවා ඔලිවර්ව මුණ ගැහෙන්න. එයා අන්තිමේදී ඔලිවර්ගේ යෝජනාවට කැමති වෙනවා. මොකද එයාට උමනාවක් නැහැ එක මිනිස්සෙක්ව විතරක් ආරක්ෂා කරන බොඩිගාඩ් කෙනෙක් විදියට ඉන්න. එයාටත් ඕනේ නගරයේ මිනිස්සුන්ට උදව් කරන්න. ඔන්න මේත් එක්කම පොලිසිය ඔලිවර්ගේ ගෙදරට කඩා පාත් වෙලා ඔලිවර්ව මාංචු දාලා අත්අඩංගුවට ගන්නවා. ඩිටෙක්ටිව් ලාන්ස් ඔලිවර්ට කියනවා මිනී බැලීම, කඩම් වැදීම, සොරකම් කිරීම සහ විජිලන්ට් කෙනෙක් විදියට හැසිරීම සම්බන්ධයෙන් ඔලිවර් ක්වීන් මම තමුන්ව අත්අඩංගුවට ගන්නවා කියලා. ඉතින් අද එපිසෝඩ් එකත් මෙතනින් ඉවර වෙනවා ඉක්මනින්ම. ඊළඟ එපිසෝඩ් එකෙන් හමු වෙමු. එදෙක හැමෝන්ටම සුබ දවසක්.